ආයුබෝවන්. හැමදෙනාම සුවෙන් සතුටෙන් ඉන්නව නේද? අපි මේ ලෑස්ති වෙන්නේ ලොකු කටයුත්තකට. අපේ ගෙදර හැමෝම ලහි ලහියේ ඒ සඳහා මේ ලෑස්ති වෙනවා. බොහෝම ගෞරවයෙන් සහ අප්‍රමාණ සතුටකින් තමයි අපි මේ කටයුත්තට ලෑස්ති වෙන්නේ. අපේ හිතවතුන් කීප දෙනෙකුත් හෙට බොහෝම දුර බැහැර ඉඳලා මේ උතුම් කටයුත්තට සහභාගී වෙන්න පැමිණෙනවා. ඉතින් මම තාම නොකීවට මෙච්චරටම මේ අගය කරන කටයුත්ත මොකද්ද කියලා ඔයාලට නම් තේරුම් යන්න ඇති. ජීවිතේ තවත් එක ලස්සන දවසක් අගෝස්තු මාසයේ ඉර උදාවත් එක්කම අපේ ජීවිතවලට උදා වුණා. මහා සංඝරත්නය අප නිවසට වැඩමවා දන් පැන් පූජා කිරීමට අපේ හිත්වල තිබුණු තද බල ආශාව අපි එදා ඉෂ්ට සිද්ධ කරගත්තෙමු. නිමාවක් නොපෙනෙන මේ සංසාර ගමනේ නැවත කිසිදා මිනිස් ආත්මයක් ලැබේදෝ නොදන්නා අපිට ඇත්නම් සරණක් ඒ බුදුන්ගේත් උන්වහන්සේ දේශනා කළා වූ ධර්මයේත් පිහිටම පමණයි. සදහසිතින් රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් නන් අයුරින් උපකාර කළ මේ උතුම් කටයුත්තට සහභාගී වූ සහ මෙය දැක බලා සතුට සිත් ඇති කරගත්තා වූ ඔබ සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා.